ආයිබෝවන් මහා කරදර කරන හිච්චි මයිටා කියලාම ටොපික් එක දාලා ඔන්න මම ඔයගලන්ට දෙයක් කතා කරන්නයි ආවේ. ඔයගලන්ට මතක ඇති මම වීඩියෝ එකක් පළ කරා මීට කලින් ඇන්තූරියම් මගාවේ පත්‍ර ආසාදනය සහ රෝගකාරක රෝග සුව කිරීම ගැන දැනගන්න කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන විස්තර අරගෙන එන්නම් කියලා. ඔන්න ඒ දාපු කමෙන්ට් අනුව මම ඔයගලන්ට part 1 කියලා මෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවා. මොකද කතා කරන්න ගොඩාක් ලොකු අපසරියක් තියෙන හින්දා මට parts කීපයකින් තමයි කතා කරන්න වෙන්නේ. ඔන්න මෙන්න මේ වගේ කහපාට වෙලා තියෙන පත්‍ර දැක්කම ඕගොල්ලෝ මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේක සමහරට මුල් ආසාදනයක් වෙන්න පුළුවන්, සමහරට පෝෂණ උණතාවයක් වෙන්න පුළුවන්. නමුත් ඒව ගැන නෙමෙයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මෙන්න මේ විදිහට පත්‍ර තලයේ යටිපැත්තේ අලු දුඹුරු සහ අවපැහැ ගැන්විච්ච මෙන්න මේ වගේ පැල්ලම් සහිත පත්‍ර ඇති වෙනවා නම් මේ විදිහට අල්ලලා බලනකොට ඔයගලන්ට සමහර වෙලාවට වැලි කැට වගේ අහුවෙන්නත් පුළුවන්. ඒ වගේම පත්‍ර තලය මතු පිටින් බලපුවම කහපාට විදිහට මේ විදිහට හරිත ප්‍රදක්ෂය වීමක් වෙලා කොළ පාට ගතිය නැති වෙලා කහපාටට දිස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම මයිටා ආසාදනයේ ප්‍රතිඵල. මයිටා ආසාදනය කියන්නේ රෝගයක් නෙවෙයි. මෙයා පුංචි සතෙක්. ඉතින් මෙයා ඉන්නකොට දීර්ඝ කාලීනව පත්‍රයක් මත ජීවත් වුණාම තනියෙන් නෙමෙයි යා ඉන්නේ කොලනියක් විදිහට. ඒකින්ද මේ පත්‍රය හරිතප්‍රද ආහාරයට අරගත්තම මේක දුඹුරු පැහැයට ලක් වෙලා අලු පැහැයට ලක් වෙලා සමහර විට පිලිස්සුම් ස්වභාවයකට වගේ ලක්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ද්විතීක ආසාදනයකට ලක් වෙන්න පුළුවන්. එයාලා පත්‍ර තලයේ මතු පිට තුවාල කරපුවාන් පස්සේ පරිසරයේ තියෙන දිලීර බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම අපේ මල් මෙන්න මේ විදිහට විකෘති තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක ඇන්තූරියම් මගාව කරන අපිට හරිම ලොකු අපරාධයක්. ඉතින් මෙච්චර ලොකු හානියක් කරන මෙයා මෙන්න මේ වගේ චූටි බිත්තරයකින් තමයි එළියට එන්නේ. මේ චූටි බිත්තරයක් කියන්නේ මෙයා ඒ තරමට අන්වීක්ෂීයයි. මම මේ අන්වීක්ෂීය ඡායාරූප තමයි මේ වීඩියෝට අන්තර්ගත කරලා තියෙන්නේ. කවුද මේ මහ ලොකු කරදරකාරයා වෙන මයිටා කියලා ඔයගලන්ට අඳුනගන්න පුළුවන් වෙන්න. ඔය මන් දක්වලා තියෙන්නේ මයිටාගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවන් වල අන්වීක්ෂීය ඡායාරූපවල රූප සටහන්. ඉතින් ඔයගලන්ට මෙන්න මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මෙයාගේ සයිස් එක කොහොමද මෙච්චර කරදරකාරයක් වුණාට කියලා. ඇත්තටම මෙයා අඟල් 0.02ක් තරම් පුංචි සත්වෙක් තමයි මේ මයිටාවා කියන්නේ. මෙන්න මේ මයිටාගේ ජීවන චක්‍රය ගැන මම ඔයගලන්ට දක්වලා තියෙන්නේ මේ වීඩියෝ එකේදී. අපි මයිටා හානියට ප්‍රතිකාර කරනකොට අපි එයාගේ ජීවන චක්‍රය ගැන ඇත්තටම නිසිපරිදි දැනුවත් වෙන්න ඕනි. මොකද නැතුව අපි අරයා කිව්ව නිසා මෙයා කිව්ව නිසා කියලා එක වෙළඳපොලේ තියෙන වෙළඳ නාම වලින් තියෙන බෙහෙත් ගෙනහල්ලා අපි වගාවට ස්ප්‍රේ කරාට ඒක හරියටම ඵලදායීද කියන ඔයාවත් මමවත් දන්නේ නැහැ. හරියට මේකේ මූලාශ්‍රය දැනගත්තේ නැත්තම්. බලන්න මෙයාට බිත්තර අවධියක් තියෙනවා, කීටයක් ඇති වෙනවා, ඊට පස්සේ ශිශු වගේ අවදීන් දෙකක් තියෙනවා, ඊට පස්සේ තමයි සුමුබුලා වෙන්නේ. බලන්න මෙයාගේ කෝෂගත වෙන අවස්ථාවක් නැහැ. ඉතින් ඔන්න මෙන්න මෙයාගේ මේ ජීවන චක්‍රයත් එක්ක බලපුවම අපිට ඉදිරියේදී කතා කරන දේවල් වලට වැදගත් වෙයි. ඔන්න ඕක ඔළුවේ තියාගන්න. ඊගාවට මම දක්වලා තියෙන්නේ පලිබෝධක මයිටාවන් මොක්කුද කියන එක. ඉතින් මේ ඉන්නේ මයිටාවා කිව්වට මෙයාලගේ වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඔන්න දාලා තියෙන එක තමයි මකුළු මයිටාවා කියනවා, මලකඩ මයිටාවා කියනවා, පුලුල් මයිටාවා කියනවා. ඔය කොයි මයිටාවත් අන්තිමේදී කරන්නේ අපේ ශාක පත්‍රවල යටි පැත්තේ ජීවත් වෙලා ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගෙන ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන හරිත ප්‍රද ආහාරයට ගැනීම, ශාකවල පටකවල යුච උරා බීම. ඉතින් ඔය හැම එකකින්ම වෙන්නේ අපේ ශාකය විකෘති වීම, වර්ධනය බාල වීම. ඔන්න ඔය වගේ මහා කරදරකාරී දේවල් ගොඩක් වෙලා සමහර වෙලාවට අපිට ශාකය අහිමි වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරනකොට ඊගාවට කතා කරන්න ඕනි අපි මේගොල්ලෝ වෙනුවෙන් අපි කෘමිනාශක භාවිතා කරනවා නම් අපි භාවිතා කරන කෘමිනාශකවල මොකද්ද தত্ত্বය? අපි මේ මොනවද භාවිතා කරන්නේ? හරියටම අන්නේ දේවල් ටික දැනගන්න ඕනේ. ඒකින්ද මම මේක කියන්න ඕනි. මම මේ ටික කතා කරනකම් මේ වීඩියෝ එකේ යන දේවල් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ බලා ගන්න ගමන් මම මේ කියන ටික අහන්න. මොකද මම මේ අපි භාවිතා කරන කෘමිනාශකවල ලේබලේ තියෙන වර්ණයෙන් මොකක්ද කියන්නේ කියන එක මම ඔයගලන්ට කියන්න යන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි.
ඒක අතිශයම වැදගත් අපිට. ඒකට හේතුව තමයි අපි දැනගන්න ඕනි කරුණු කාරණා කිහිපයක්ම මේ ලේබලේ අන්තර්ගත වෙනවා. ඕගොල්ලෝ දන්නවද මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයට යොමු වෙලා ඉන්න කාන්තාවන්ගේ මේ මෑත කාලීනව ඇති වෙලා තියෙන පියුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, සමහි ආසාදන, ශ්වසන මාර්ගය ආශ්‍රිතව සිදු වෙලා තියෙන රෝගාබාධ ඔය සියලුම දේකට මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට යොමු වෙලා ඉන්න කාන්තාවන්ට ඇති වෙලා තියෙන රෝග තත්ත්ව වැඩි. ඒකට හේතුවක් තමයි අපි භාවිතා කරන දිලීරනාශක, පලිබෝධනාශක, ඒ කියන්නේ කෘමිනාශක, පලිබෝධනාශක කියපම ඔය වර්ග දෙකම අයිති වෙනවා. දිලීරනාශක, කෘමිනාශක ඉතින් ඔය එක කෙමිකල් වර්ග වලට අපි නිරාවරණය වෙනවා වැඩි. ඉතින් අපි මේ නිරාවරණය වීමේදී ඇයි මේ ලේබලේ ඒ අදාළ බෙහෙත් වර්ගයේ අඩංගු ලේබලේ රතු ලේබල් දාලා තියන්නේ, කහ ලේබල් දාලා තියන්නේ, නිල් ලේබලේ මොකද්ද කියන්නේ, කොළ ලේබලේ මොකද්ද කියන එක අපි බොහොම සැලකිලිමත් විය යුතු කාරණයක්. මේක එක කාරණයක්. මම ඉදිරියේදී කතා කරන්නම් තවත් අපි සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ දක්වලා තියෙනවා රතු ලේබලේ මොකද්ද කියලා තියෙන්නේ. ඇයි කහ ලේබලේ භාවිතා කරන්නේ, නිල් ලේබලේ භාවිතා කරන්නේ, කොළ ලේබලේ භාවිතා කරන්නේ කියන එක වීඩියෝ එකේ මම අන්තර්ගත කරලා තිනවා. මම කතා කරන කාලය අඩු කරගන්න අවශ්‍ය නිසා. මොකද නැත්තම් ඔයගලන්ට වීඩියෝ එක බෝරින් වෙනවා. ඒකින්ද මම මේ දක්වලා තියෙන ටික හොඳින් කියවලා අවබෝධ කරගන්න මොනවාද මේ අපි භාවිතා කරන කෘමිනාශක හෝ වේවා වල්නාශක හෝ වේවා ඒ බෝතල් වල ලේබලෙන් අපිට කියන්නේ කියලා. ඊගාවට අපි මේ මයිටා හානිය ගැන කතා කරන්න කලින් මයිටා හානියට යොදන බෙහෙත් හේත් වර්ග කතා කරන්න කලින් අපි ඒ යොදන්නේ කෘමිනාශකයක් නම් කෘමිනාශකය අපි කොයි විදිහටද තෝරගන්න ඕනි? මොකද්ද මේ මයිටා හානියට අපි ඇයි මේ කෘමිනාශකය ගන්නෙ? මේක කොහොමද යොදන්නේ? ඇයි අපි මේක යොදපුවම සමහර වෙලාවට ඔයගලන්ට ප්‍රශ්න ඇති වෙලා ඇති. මම මෙන්න මේ කෘමිනාශකයේ දුවා මයිටා හානියට විතර නෙමෙයි වෙනත් දේවල් වලට. නමුත් මට කිසි ඉෆෙක්ට් එකක් නැහැ. මට ඒකේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඇයි කියන එක ඔයගලන්ට ගැටලුව ඇති වෙන අවස්ථාවල් තියෙනවා. අන්න ඒකට හරියටම උත්තරේ හොයාගන්න තමයි මම මේ කෘමිනාශක වර්ගීකරණය කියන එක පොඩ්ඩක් උඩින් කතා කරන්නේ. මේක ලොකු ගැඹුරු මාතෘකාවක්. මම නමුත් එච්චර ලොකුවට මේ මාතෘකාව නැත්නම් මේ ටොපික් එක ගැන ගැඹුරට යන්නේ නැහැ. මොකද ඔයගලන්ට බෝරින් වෙන හින්දා අපිට අදාළ දේවල් ටික ගැන විතරක් කතා කරන්නම්. ඉතින් අපි වගාවට අවශ්‍ය කරන කෘමිනාශක භාවිතා කිරීමේදී කෘමිනාශක වර්ගීකරණය කරන එක අපිට කරන්න පුළුවන් භෞතික ස්වභාවය මත 1, 2 ක්‍රියාකාරීත්වය මත 3 අඩංගු රසායනික සංඝටක මත කියලා. ඉතින් මේකෙදි භෞතික ස්වභාවය මත කියන එක රඳා පවතින්නේ එයා කාම්බර උෂ්ණත්වයේදී ඉන්න විදිය. මොකද්ද ඒක? ද්‍රාවණයක් විදිහටද, එහෙම නැත්නම් කුඩක් විදිහටද, එහෙම නැත්නම් දුමක් විදිහටද, ඔන්න ඔය විදිහට අපිට එයා කාම්බර උෂ්ණත්ව මට්ටමේදී තියෙන විදිහ අනුව තමයි අපි භෞතික ස්වභාවය මත කෘමිනාශක වර්ගීකරණය කරන්නේ. හැබැයි ඒක අපිට ඒ තරමට ලොකු වැදගත්කමක් නැහැ. අපි ඉතින් කඩෙන් ගිහිල්ලා ගන්න එකනේ කරන්නේ. ඒකින්ද අපි ඒක පැත්තකින් තියමුකෝ. නමුත් ක්‍රියාකාරීත්වයේ මත කෘමිනාශක වර්ගීකරණය කරන එක අපිට අත්හැරලා දාන්න බෑ. ක්‍රියාකාරීත්වයේ මත කෘමිනාශක වර්ගීකරණය කරනවා කියන්නේ ඒ අපි ගහන කෘමිනාශකය සත්වයා මත ක්‍රියා කරලා එයාව කොහොමද වගාවෙන් තුරන් කරලා දාන්නේ? නැත්නම් එයාව වගාවෙන් නැති කරලා දාන්නේ ඒ සත්වයාට මේ අපි යොදන කෘමිනාශකය කොහොමද ඉෆෙක්ට් වෙන්නේ කියන එක. ඉතින් මේ ක්‍රියාකාරීත්වයේ මත කෘමිනාශක වර්ගීකරණය කිරීමේදී ඒකත් කැටගරයිස් වෙනවා අංශ කිහිපයකට. ආමාශයික විසක් විදිහට ක්‍රියා කරලා සතාව නැති කරන, ශ්වසන විසක් විදිහට ක්‍රියා කරලා සතාව නැති කරන, ස්නායු විස විදිහට ක්‍රියා කරලා සතාව නැති කරන, ස්පර්ශ විෂ විදිහට ක්‍රියා කරලා සතාව නැති කරන සහ සංස්ථානික විදිහට ක්‍රියා කරලා සතාව නැති කරන. ඒ වගේම
භෞතිකව සතාගේ මොනහරි ඇඟේ ආබාධයක් ඇති කරලා සතාව අපේ වගාවෙන් තුරන් කරලා දාන. එහෙම නැත්නම් සතාගේ ජීවන චක්‍රයේ එක එක අවස්ථාවන් වලට හානිදායක වෙලා ඒ සත්වයාගේ ගහණය පාලනය කරලා අපේ වගාව රැකලා දෙන විදිහට ක්‍රියාකාරීත්වය කියන්නේ සත්වයා මත ක්‍රියා කරලා ඒ සත්වයාව අපේ වගාවෙන් තුරන් කරන්නේ කොයි විදිහටද කියන එක මත ඔන්න කෘමිනාශක වර්ගීකරණය වීමක් වෙනවා. අදාළ නෑ මේක නම් බෝරින් වගේ කියලා අතාරින්න එපා. මොකද ඔයාගේ ජීවිතේට වෙන හානිය වළක්වගෙන අපේ වගාවත් රැක ගන්න ඕනේ හින්දා තමයි මේ දේවල් ටික කියන්නේ මම. ඉතින් දැන් අපි කියවනේ ක්‍රියාකාරීත්වය මත කොහොමද වර්ගීකරණය වෙන්නේ කියලා. ඉතින් ඕකෙදි අපිට වැදගත්ම වෙන්නේ අපි මේ ගොඩාක් වෙලාවට කෘමිනාශක භාවිතා කරනකොට ඇන්තූරියම් වගාවේදී අපිට ගොඩක් හම්බ වෙන්නේ ස්පර්ශක විදිහට ක්‍රියා කරලා කෘමීන්ව පාලනය කරන කෘමිනාශක සහ සංස්ථානික විදිහට ක්‍රියා කරලා කෘමීන්ව පාලනය කරන කෘමිනාශක. මොකද්ද මේ ස්පර්ශක විදිහට කියලා කියන්නේ? ස්පර්ශක විදිහට කියන්නේ අපි ඒ කියන්නේ අපි මොකක් හරි කෘමිනාශකයක් භාවිතා කරනවා නම් ඒ කෘමිනාශකය අපි ඉසිනකොට සතාගේ ඇඟේ ගෑවිලා එයාගේ ස්නායු පද්ධතියට හෝ වෙනත් මොකක් හරි ජීවන ක්‍රියාකාරීත්වයකට හානියක් කරලා සතාව තුරන් කරන, ඒ කියන්නේ සතාව නැති කරලා දාන කෘමිනාශක. ඉතින් ඕගොල්ලෝ චුට්ටක් හිතන්න මේ ස්පර්ශක කෘමිනාශකයක් නැත්තම් අන්න ඒ වගේ සංස්ථානීය නොවන හෝ මං කිව්වේ නෑනේ සංස්ථානීය කියන්නේ මොකද්ද කියලා. ඒක ඉස්සෙල්ලා කියන්නම්කෝ. සංස්ථානීය කෘමිනාශකයක් කියලා කියන්නේ අපි ගහට ස්ප්‍රේ කරපුවම ඒක ගහෙන් ඇබ්සෝබ් කරගන්නවා. ඒ කියන්නේ ගහේ පත්‍රවලට නැත්තම් කඳ හරහා එහෙම නැත්තම් මුල් හරහා එයා ඇබ්සෝබ් කරගන්නවා අපි යොදන කෘමිනාශකේ. ඒකල එයාගේ ශාකයේ පටකවල ඒ අපි යොදපු කෘමිනාශකේ රසායන ද්‍රව්‍ය තියෙනවා. අන්න ඒ රසායන ද්‍රව්‍ය කියන්නේ අපේ ශාකයට දැන් අපි ගහපු කෘමිනාශකේ රසායන ද්‍රව්‍ය ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. කෘමියෙක් ඇවිල්ලා එයාගේ මොනම ජීවන චක්‍රයේ මොනම අවස්ථාවක් හරි අපි හිතමු සුහුඹුලා එහෙම නැත්නම් පොඩිම එයාගේ සුහුඹුලා කියන්නේ ලොකු සතානේ. එහෙම නැත්නම් ඊගාවට එයාගේ චූටිම පිලාවදියේ ඉන්න කෙනෙක් ඒ වගේ එක් කවුරු වුණත් ඇවිල්ලා මයිටට නම් පිලවෙක් නෑ. හොඳේ ඒක මම මේ කියන්නේ පොදුවේ. මයිටට තියෙන්නේ මොන ජීවන චක්‍රයක්ද කියන එක මං කිව්වා කලින්. සාමාන්‍යයෙන් ඉතින් ඔන්න ඔය විදිහට දැන් ඒ අදාළ කෘමියා ඇවිල්ලා ඒ ශාකයේ ආහාරයට ගත්තම දැන් අර අපි ගහපු කෘමිනාශකයේ තියෙනවා ඒ ගහේ ඇබ්සෝබ් වෙලා අන්න අපේ වගාවට හානිදායක වෙන කෘමියව අර කෘමිනාශකය මගින් නැති කරලා දානවා. එතකොට අපේ වගාවට අහිතකර වෙන කෘමීන්ව එයා අයින් කරලා දෙනවා. ඉන්නේ ඒවා තමයි සංස්ථානික කෘමිනාශක කියන්නේ. නමුත් ස්පර්ශක කෘමිනාශක කියන්නේ ඒක නෙමෙයි. ඒක කෘමියගේ ඇඟටම ස්පර්ශ වුණාම පස්සේ තමයි යාට සසනාබාධයක් එහෙම නැත්නම් ආමාශක විෂයක් හරි මොකක් හරි වෙලා එයාගේ ජීවනයට බාධා වෙන හේතුවක් ඇති වෙලා එයාව නැති වෙලා යන්නේ. ඉතින් ඔන්න ඔය දෙක ගැන හොඳටම ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනි. ඒක හින්දා තමයි ඔය ස්පර්ශක කෘමිනාශක සංස්ථානික කෘමිනාශක විතරක් ඇදලා අරගෙන මේ දෙක ලොකුවටම කතා කරේ. මොකද අපිට භාවිතා වෙන්නේ ඔය සංස්ථානික කෘමිනාශක සහ සංස්ථානික නොවන කෘමිනාශක වර්ග දෙක හින්දා වැඩිපුරම අපි භාවිතා කරන්නේ. අර අය කියනවා නේද තමන් මෙන්න මේ කෘමිනාශකය භාවිතා කරා නමුත් මගේ වගාවට ඵලදායි කියලා හිතෙන්නේ නැහැ කියලා. හේතුව හිතාගන්න පුළුවන්ද? සමහර අය සංස්ථානික නොවන කෘමිනාශකයක් භාවිතා කරනවා. අපි හිතමුකෝ ඒක මම වෙළඳ පරිණාමය කියන්නේ නැතුව මෙතන කතා කරන්නම් පළවෙනි වීඩියෝ එකේ. අපි දැන් ඒ භාවිතා කරන කෘමිනාශකයේ කෘමියාගේ ස්පර්ශ වුණොත් විතරයි කෘමියාට හානියක් වෙන්නේ. ඉතින් ඔයා හිතන්න ඔයා මේ ස්ප්‍රේ එක සම්පූර්ණයෙන් වගාවටම ඉස්සට කෘමියා ඒ කියන්නේ දැන් අපේ මයිට් සම වෙන කෘමියානේ මේ මම කතා කරන්නේ මෙතන මයිටාව ගැනනේ. මයිටාව කියන්නේ කෘමියෙක් නෙමෙයි. ඒකත් ඔළුවේ තියාගන්න. මයිටාව ඉන්නේ පත්‍රයේ පිටිපස්සේ තලයේ. ඉතින් මයිටාව ඉන්නේ පිටිපස්සේ තලයේ වුණාට පත්‍රේ මතු පිට නැතුව පත්‍රේ මතු පිටට බෙහෙත් තිස්සා කියලා අපේ මයිටාවගේ ඇඟේ ගෑවෙන්නේ නැත්තම් ස්පර්ශ වෙන්නේ නෑනේ ස්පර්ශක කෘමිනාශකය. එතකොට එයා
එතන අපේ වගාවෙන් අයින් වෙලා යන්නේ නැහැ. ඒ මයිටා උදුර තුරන් වෙලා යන්නේ නැහැ. නමුත් ස්පර්ශක කෘමිනාශකයක් විදිහට භාවිතා කරන්න තියෙන සංස්ථානික කෘමිනාශකයක් භාවිතා කරොත් අපි ඒ කියන්නේ ගහට ඇබ්සෝබ් කරලා ඒක ගහේ පටකවල තිබිලා ගහේ පටක ආහාරයට ගන්න මයිටාවාට හානිදායක වෙන කෘමිනාශකයක් අපි භාවිතා කරොත් අන්න ඒක අපිට ගැටලුවක් නැහැ. එයා ගහට ඇබ්සෝබ් කරගෙන ඉන්න හින්දා කෘමිනාශකය. ඉතින් මේකත් අපි සංස්ථානික කෘමිනාශකයක් වුණත් හායනය වීමක් සිද්ධ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපේ අප්පච්චි මොකක්ද ඒ හායනය වීමක් වෙනවා කිව්වේ? හරි වැඩේ හරි ලොකු වචන ටිකක් කියනව නේද? නෑ. හරි මම මේවා ඔක්කොම කතා කරන්නම් දැනටත් විනාඩි 15 පැනලා. ඒකින්ද ඕගොල්ලන්ගේ මයිටාවන් ඉන්නවා නම් වගාවේ ඕගොල්ලන්ගේ වගාවට උදුරු වෙනවා නම් ඒක නැත්තරම නැති කරගන්න හරියටම තියරි ටික දැනගන්න කොයි විදිහටද භාවිතා කරන්න ඕනි කියලා කියන්න මොනවද භාවිතා කරන්න ඕනි කෘමිනාශක කොයි විදිහටද භාවිතා කරන්න ඕනි කියන්න මම ඕගොල්ලන්ට දෙවෙනි වීඩියෝ එකේදී කතා කරන්නම්. මොකද මේක මීට වැඩිය ඇදුනොත් ඕගොල්ලන්ට බෝරින් වෙන හින්දා. ඉතින් ඔන්න ඊගා වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට අරගෙන එන්නම් කොහොමද අපි මේ මයිටා උදුර පාලනය කරන්න කෘමිනාශක භාවිතා කරන්නේ. කොයි කෘමිනාශකද භාවිතා කරන්න ඕනි. එකම ක්ෂේත්‍රයක් තුල එකම ක්ෂේත්‍රයක් තුල භාවිතා කළ යුතු කෘමිනාශක මොනවාද, නොකළ යුතු කෘමිනාශක මොනවාද සහ මේ රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය වීමේදී අපිට ඇති වෙන ජීවිත හානි අවම කරගන්න අපි කළ යුතු දේවල් මොනවාද? ඇයි අපිට මේ ජීවිත හානි එල්ල වෙන්නේ? අපි මොනවා කළොත්ද අපිට මේ ජීවිත හානි වලින් වැළකෙන්න පුළුවන්? ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් කරුණු කාරණා අරගෙන මම එන්නම්. මයිටා හානිය කියන්නේ මයිටාව කියන්නේ චූටි කෙනෙක් වුණාට මයිටාව විතරක් නෙමෙයි. ඇන්තූරියම් වගාවේ අනිකුත් දිලීර ආසාදන සහ අනිකුත් සියලුම රෝගකාරක ඒ සියලුම දේවල් එක්ක අපි නිරන්තරයෙන් ගැටෙන නිසා අපේ ජීවිතය පිළිබඳවත් අපි ඇත්තටම හිතන්න ඕනි. ඉතින් මේ හැම කාරණාවක්ම මම ඕගලන් වෙත අරන් එන්නම් YouTube channel එකෙන්. මතක ඇතුව ඇන්තූරියම් ෆ්ලවර් හට් බලංගොඩ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝස් වලින් ඕගලන්ව පෝෂණය කරන්න මම නිරන්තරයෙන් ඕගලන් ඉන්නවා. ස්තුතියි.